සුබ දවසක් වේවා යාළුවනේ. ඔන්න මිහින්දී පැලතවාන ඔයාලට අරගෙන එන 14 වෙනි ප්ලාන්ට් සේල් එකත් එක්ක තමයි අද මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් සේල් 13ක් පුරාවට අපිත් එක්ක එකතු වුණු සහයෝගය ලබා දුන්න ඔයාලා සැමෝටම අපගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අපෙන් පැලගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලගේ සහයෝගය නිසා තමයි අපිට මේ තරම් දුරක් එන්න හම්බුනේ. ඉතින් යාළුවනේ, එහෙනම් අදත් අපේ 14 වෙනි සේල් එකත් එක්ක එකතු වෙලා ඉන්න බලමු මොනවදද තියෙන ප්ලාන්ට්ස් කියලා. අංක 1. ඔන්න අංක 1කින් ඉන්නවා පුරුදු හැඩකාරියක්. මගේ සේල් ගොඩකට එකතු වෙච්ච මෙයා මැන්ඩවීලා. තේරෙනව නේද? වැල් ආකාරයට ආධාරකයක් මතින් යවන්න ඕනේ මෙයාගේ. මෙන්න මේ කලර්ස් ටික තියෙනවා. මෙන්න මේ රෝස පාට වර්ග දෙකක් තියෙනවා. මේ රෝස පාටයි මෙන්න මේ රෝස පාටයි. ඊළඟට මෙන්න මේ ලස්සන කහ පාටක්, බටර් කහ පාට වගේ. ඊළඟට සුදු පාට, රතු පාට නම් මේ මොට්ටුවක් තමයි තියෙන්නේ. රතු පාට. ඔන්න ඔය කලර්ස් ටිකෙන් ගන්න පුළුවන් මැන්ඩවීලා. මෙන්න මේ වගේ ලොකු පැලයක් රුපියල් 300යි. අංක 1 මැන්ඩවීලා රුපියල් 300යි. අංක 2. අංක 2කින් අද තියෙන්නේ මෙන්න මේ රතු පාට ඇග්ලොනිමා එක. ඒකේ බුෂ් තමයි තියෙන්නේ මෙන්න මේ විදිහේ. පේන ඇති ඔයාලට බුෂස් තියෙනවා. මේක පැලයක් අරන් බැලුවොත් ඒකේ පැල 3-4ක් වගේ තියෙනවා. අවම පැල 3ක් වගේ තියෙනවා හැම බුෂ් එකකම. ඉතින් මේ විදිහේ බුෂ් එකක් ඔයාලට ගන්න පුළුවන් අංක 2කින් රුපියල් 400කට. අංක 2 රුපියල් 400යි. අංක 3. අංක 3ෙනුත් ඉන්නේ මං කලිනුත් දුන්නා. මෙන්න මේ කණේරු. කණේරු තියෙනවා සුදු, රතු, රෝස්. ඔන්න ඔය පාට 3න් කණේරු තියෙනවා. මෙන්න මේ විදිහේ ලොකු පැල තියෙන්නේ. පැල එක මිල වෙන්නේ රුපියල් 200යි. අංක 3 කණේරු. අංක 4 මෙන්න මේ රෝස එක. මේ අපේ ගම්වල තියෙන රෝස එක. බදුල්ලේ හැදෙන රෝස එක නෙවෙයි. බද්ද රෝස එක නෙවෙයි. සුවඳ රතු රෝස වලනේ. මල් ගොඩාරියක් පිපෙන සුවඳ කරන රෝස එක. ඒකෙත් මෙන්න මේ විදිහේ ලොකු පොට් තමයි තියෙන්නේ. තද අවුවට මල් ගොඩාරියක් දෙනවා මෙයා. මෙයාගෙත් මෙන්න මේ විදිහේ ලොකු පැලයක් අරන් පෙන්නනවා. මෙන්න මේ විදිහේ ලොකු පැලයක් වෙනවා රුපියල් 250ක්. අංක 5න් තියෙන්නේ මෙන්න මේ දවල් කඩුපුල්. මල් පිටිලා තියලා මෙන්න දවල් කඩුපුල් පැලේ මන්ද ප්ලාන්ට් එකක් මේ පෙන්නන්නේ.
මේකේ මෙන්න මේ විදිහේ පැලයක් මේ විදිහේ පැලයක් එයාලට රුපියල් 500කට ගන්න පුළුවන්. මේ විදිහේ පැලයක් රුපියල් 500යි. මේ කඩු පුල් එකේ අංක 6න් තියෙන්නේ මෙන්න මේ පැන්ටාස් තියෙනවා රතු පාට, මේ පද රෝස පාට, ඊළඟට සුදු පාට, මෙන්න මේ දම් පාට, මෙන්න මේ රෝස පාට. ඔන්න ඔය කලර්ස් වලින් පැන්ටාස් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ලොකු පොට් එකක්, මේ විදිහේ ලොකු පොට් එකක් 250කට ගන්න පුළුවන් ඔයාලට. මේ විදිහේ ලොකු පොට් එකක් 250යි. ඒකේ මෙන්න මේ විදිහේ පොඩි පැල තියෙනවා. මේ පැලයක් රුපියල් 100කට ගන්න පුළුවන්. අංක 6 පැන්ටාස්. ඊළඟට අංක 7 අංක 7න් තියෙන්නේ මෙන්න මේ යාළුවා හුඟ දෙනෙක් ඉල්ලුවා, මගේ ඉවර වෙලා තිබුණේ. මම ආයි ගෙනාවා. මෙන්න මේ දම් පාට ලස්සන කොලේ තියෙන විසිතුරු ශාකය. අංක 7න් මෙන්න මේ විදිහේ පැලයක් දෙනවා රුපියල් 100කට. අංක 7 මෙන්න මේ විසිතුරු ශාකයේ පැලයක් රුපියල් 100යි. ඊළඟට අංක 8 අංක 8න් තියෙන්නේ සෙෆ්ලේරා. මෙතන සෙෆ්ලේරා වර්ග දෙකක් තියෙනවා. මේ ගහ වගේ හැදෙන සෙෆ්ලේරා එක. ඒකේ මෙන්න මේ කලර්ස් දෙක, මේ ග්‍රීන් එකයි වයිට් එකයි මික්ස් එක. ඊළඟට ග්‍රීන් එකයි yellow එකයි මික්ස් එක. ලොකු පැල තියෙන්නේ. තේනවා කිව්ස ඔයාලට. මේ පැලයක් රුපියල් 200යි. එතකොට ඊළඟට තියෙන්නේ අංක 9. අංක 9 තියෙන්නේ මෙන්න මේ සෙෆ්ලේරා එක. මේක වැල වගේ හදාගන්න එක. පෝච්චිය හැදුවම යකට වැල වගේ යන එක. ඒකෙත් මෙන්න මේ සයිස් පැලයක් රුපියල් 150න් ඔයාලට ගන්න පුළුවන්. අංක 9. ඊළඟට අංක 10. අංක 10න් තියෙනවා මෙන්න මේ ඉද් එක. තේනවද? මේ සුදු ඉද් එක. ඒකේ මේ විදිහේ පොට්ස් තමයි තියෙන්නේ. පොට්ස් දෙකක් තියෙනවා දෙන්නේ. මේ විදිහේ ලොකු පොට්ස් එකක් රුපියල් 300න් ගන්න පුළුවන් ඔයාලට. අංක 10 රුපියල් 300යි. ඊළඟට අංක 11 මෙන්න මෙයා බටර් ඉද්ද. බටර් පාට තියෙන ඉද්ද එක. මෙයාගෙත් මල් ගොඩාරියක් හැදෙනවා. හොඳට අවුවට මෙන්න මේ විදිහේ ලොකු පොට් එකක්. මල් පිරීලා තියෙන, මොට්ටු පිරීලා තියෙන ලොකු පොට් එකක් රුපියල් 250කට ගන්න පුළුවන්. බටර් ඉද්ද රුපියල් 250යි. අංක 11. ඊළඟට තියෙනවා මෙන්න මෙයා YTT. මුලින්ම හැදෙනකොට මෙන්න මේ දම් පාටට හැදිලා ඊට පස්සේ ක්‍රමයෙන් පාට බාල වෙලා අවසාන සුදු පාට වෙනවා.
හරිම සුවඳයි. YTT මෙන්න මේ විදිහේ පැලයක් ඔයාලට රුපියල් 150කට ගන්න පුළුවන්. අංක 12 රුපියල් 150යි. ඊළඟට අංක 13න් තියෙන මෙන්න මේ පොලිසියා. මේක වර්ග දෙකක් තියෙනවා. මේ විදිහේ පොලිසියා එකයි. මේ අනිත් පොලේ පොලිසියා එක. මේකේ මේ පැලයක් රුපියල් 100කට ගන්න පුළුවන්. පොලිසියා රුපියල් 100යි. ඊළඟට අංක 14 මෙන්න මේ ගිනිපූරු මල. ගිනිපූරු මලේ ලොකු පොට් තියෙන්නේ. ලොකු පොට් නෙමෙයි මේ පැලේ ලොකුයි දැන්. පොඩි පොට් එකේ තිබුණත් මේ විදිහට හොඳට මල් පිරීලා අතු බෙදිලා තියෙනවා. ඒ ලොකු පැලයක් රුපියල් 100ට ගන්න පුළුවන් ඔයාලට. අංක 14 රුපියල් 100යි. ඊළඟට අංක 15 මෙන්න මේ පොකුරු වතු සුද්ද එක. පොකුරු වතු සුද්ද එකේ ලොකු පැලයක් රුපියල් 100යි. ඊළඟට අංක 16 අවසාන එක. අංක 16න් තියෙන්නේ මෙන්න මේ එක්සෝරා එක. රොයල් එක්සෝරා මේ මල. කොලේ දිග රොයල් එක්සෝරා. ඒක මේ වගේ ලොකු පොට් එකක් 250කට ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පොඩි පැලයක් රුපියල් 100කට ගන්න පුළුවන්. රොයල් එක්සෝරා අංක 16. මම යාළුවනේ අද ප්ලාන්ට් 16යි මම සේල් එකට දාලා තියෙන්නේ. ඔයාලා කැමති ප්ලාන්ට්ස් මොන හරි තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එක ඉරේ දාලා තියෙනවා. නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපහසුකමක් තියෙනවා නම් විතරක් කෝල් එකක් ගන්න කියලා ඉල්ලීමක් කරනවා. කෝල් ආන්සර් කරන්න හුඟක් වෙලාවට මග ඇරෙනවා. ඒ නිසා ප්ලාන්ට් සේල් එකේ නම්බර් එකයි ඉල්ලන ප්ලාන්ට්ස් වල නම්බරුයි දාලා මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. නම් හැමෝටම පෙරුවන් සරණයි.